ඒකෙන් කියලා තියෙනවා මේ උන්වහන්සේ කියලා තියෙනවා මට බැනපු හාමුදුරුවෝ. පිරිතේ කිසිම බලයක් නැත කියලා. පිරිතේ කිසිම බලයක් නැත. එතකොට මං අහන එක ගිරිමානන්ද සූත්‍රේ එතකොට මහා කස්සප තේර බොජ්ජංගේ, මහා මොග්ගල්ලාන තේර බොජ්ජංගේ, මහා චුන්ද තේර බොජ්ජංගේ රතන සූත්‍රයෙන් හද රෝග බිය දුරුුන්නේ නැද්ද? ඒ රෝග සුවුන්නේ නැද්ද? බලන්න එච්චර එහෙම පැහැදිලිව මේ ශාසනයේ තියෙද්දි හරිද? ඔයා හිතන්නකෝ මම මේ අනේ ඒ චෝදනා කරනව නෙමෙයි. ඇත්තටම උන්වහන්සේ ඊට පස්සේ නිකන් මේක නිකන් අර බස් වැදිලා වගේ උන්වහන්සේගේ ෆොටෝ එකක් ගියා Facebook එකේ කතෝලික පාදිලියෝ ටිකක් එක්ක කොහෙද උත්සවයකට ගිහිල්ලා. මිනිස්සු ඊට පස්සේ වන් දැක්ක පුදුම විදියට බැනලා තිබුණා. පව් ඉතින්. හරි. මං කියන්නේ අන්න ඒකයි තමන් අර මේ නොදැන මේවට කියන්න හොඳ නැහැ. හරිද මං මට කියලා තියෙන මොකද්ද? කැන්සර් හොස්පිටල් එකේ ගිහිල්ලා කරා නම් මේක කොච්චර හොඳද? ඇත්තනේ. ඇත්තද බොරුද? ඒ කියන්නේ කැන්සර් ලෙඩු හොඳ වෙනවා කියලා මම මේකේ කිව්වට පස්සේ ඒ හැමතුරු කියලා තියෙනවා එහෙනම් මේක ගිහිල්ලා බණ කියන්න දාන්න ඕන කැන්සර් හොස්පිටල් එකේ කියලා. සරුව සාධාරණ ඇත්ත. හරිද? ඊට පස්සේ මං කරාපිටිය හොස්පිටල් එකේ කැන්සර් වෝඩ් එකේ බණක් කිව්වා. ඔන්න දැන් දොස්තරලා මට කතා කරලා කියනවා ස්වාමීනි ගොඩාක් ලෙඩුන්ට සුව වුණා කියලා. හරිද? ඔයාලා ගමේනේ. ඒතර ඒක තමයි කියන්නේ. දැන් එතකොට ඔය ප්‍රායෝගික උදාහරණ ඊළඟට දැන් මට ඊයේ එක උපාසකම්ම කෙනෙක් ඊයේ බණට ඇවිල්ලා කියනවා. ඊයේ උදේ රාජගිරිය අභිධර්ම පන්තියේදී එක උපාසකම්ම කෙනෙක් ඇවිල්ලා කියනවා ස්වාමීන් වහන්සේ මගේ නංගි කෙනෙක් කැන්සර් හොස්පිටල් එකේ හිටියා. මං එයාට සාත්තුවට ගිහිල්ලා හිටියා. ස්වාමීන් වහන්සේ අල්ලපු ඇඳේ හිටපු ලෙඩාට ගැහිලා මැරෙන්න ආවා. ගැහිලා මැරෙන්න එනකොට මං ටක් ගාලා පට්ටාන පොත අරගෙන සජ්ජායනා කළා ස්වාමීන් වහන්සේ. සජ්ජායනා කළා විතරයි ස්වාමීන් වහන්සේ මැෂින් ටික නෝමල් වුණා. මැෂින් ටික සම්පූර්ණයෙන් නෝමල් වුණා. අර ගැහිලා මැරෙන්න ගියපු මනුස්සයා ආයෙසරයක් මොකද වෙන්නේ? කතා කරන්න පටන් ගත්තා කිව්වා. ඔය මම කියනේව නෙමෙයි මිනිස්සු මට කියන්නේ. ඊළඟ කාරණේ. ඒ මනුස්සයා කියනවා ස්වාමීන් වහන්සේ දැන් කැන්සර් හොස්පිටල් එකේ හැම වෝඩ් එකකම ඇඳන් දෙක තුනක හරිය මිනිස්සු පට්ටානේ සජ්ජායනා කරනවලු. එතකොට නිකමට හිතන්නකෝ එතන මේකේ ප්‍රයෝජනයක් නැත්නම් හරි මේ අහන්නකෝ මට ඕන තරම් බැනපල්ලකෝ ප්‍රයෝජනයක් තියෙනවා නම් ප්‍රයෝජන ගනින්නකෝ. එතකොට හරිනේ. හරි මම උස්සලා පොළවේ ගැහුවා කමන්නේ. ඒක බුදුහාමුදුරන්ගේ ධර්මයෙන් ප්‍රයෝජන ගන්නකෝ. මට මොකෝනේ? හරිද මම කියන්නේ නිකන් මිනිස්සයක් නාම රූප දෙකක්. හරිද මට ඇහෙනේව සද්දායතන සෝත විඤ්ඤාණ ධාතුව, බයිනේව රූපායතන චක්කු විඤ්ඤාණ ධාතුව මං අතහැරලා මගේ ෆිල්ටර් එකෙන් මං ඒ ටික ෆිල්ටර් කරගන්න. බයිනේ ඒ කරගන්න කර්ම කරගනි. අනිත් අය තමන්ගේ පැත්තට වැඩ කරගන්න එච්චරයි. හරිද මම හැමතිස්සෙම පතා ගන්නේ සාදු සාදු හැම දිනාටම යහපතක් වේවා. එච්චරයි මගේ ප්‍රාර්ථනාව.